Hey guys, welcome to our channel ANR Vlog. ඔන්න ඉතින් අද අපි කියන්න යන්නේ නුවර ඇවිදින්න එන ඔයාලට යන්න පුළුවන් සුපිරිම ප්ලේස් එකක් ගැනයි. නුවර ඉන්න ගොඩක් අය නම් දන්නවා, ඒත් නොදන්න අයට ගිහින් බලන්න පුළුවන් වෙනස්ම අත්දැකීමක් වෙයි මේක. රන්ගල නැචරල් පූල් කිව්වහම දන්න පිරිස වගේම නොදන්න පිරිසකුත් ඉන්නවනේ. සමහරු තැන දන්නවා වුණාට යන්න ඕනේ මාර්ගය දන්නේ නැහැනේ. අද අපි මේ vlog එකෙන් නුවර ඉඳලා රංගලට යන්න ඕනේ රූට් එක වගේම අවට බලන්න පුළුවන් තවත් තැන් සහ පළවෙනි වතාවට යන කෙනෙක් නම් ඒ පරිසරයේ ඇති හරිම සුන්දර වයිබ් එක ඔයාලත් එක්කත් බෙදා ගන්න හදන්නේ. නුවර ඉඳලා මහියංගනේ පාරේ කිලෝමීටර් 20ක් විතර යනකොට තෙල්දෙනිය ටවුන් එක අපිට හම්බ වෙනවා. තෙල්දෙනිය ටවුන් පහු වෙනවත් එක්කම වම් පැත්තට තියෙන රංගල පාරෙම හැරිලා ඔඩිස්පත්තුව ටවුන් එකයි රංගල පොලිසියයි පහු කරාම අපේ ගමනාන්තයට තව කිලෝමීටර් 5ක් විතර තියෙනවා. ඔන්න ඉතින් එතනට ගියාම අපිට පාලම දෙපැත්තෙම ලස්සන වීව් එකක් බලා ගන්න පුළුවන්. ඒත් ලස්සන වගේම භයානක තත්ත්වයක් නැතුවම නෙමෙයි. මෙතනට ගියාම වම් පැත්තෙන් ඕන කෙනෙක්ට නාන්න පුළුවන් වුණාට දකුණු පැත්තෙන් නාන එක නම් නොදන්න කෙනෙක්ට භයානකයි. නොදන්න කෙනෙක් යනවා නම් පාර උඩ තියෙන නෝටිස් බෝඩ් එක කියවලා පහළට බහින්න අමතක කරන්න එපා. අපි නම් පහළට බැස්සේ මෙතනින් තමයි. අපිට යනකොට මලුත් යාළුවෙකුත් හම්බුණා. ඉතින් ඔයාලටත් එනකොට මෙයාව හම්බුනොත් කන්නත් මොන හරි දෙන්න අමතක කරන්න එපා. අපි පහළට බැහැලා කාලා ඉවර වෙලා ෆ්‍රී ෆිෂ් තෙරපි එකකුත් ඔන්න කරගත්තා. ඊට පස්සේ හොඳට නාලා ඇවිත් එතන තියෙන චූටි කඩෙන් රොටි කාලා ප්ලේන් ටීත් බිව්වා. අම්මෝ ළමයි ඒව නම් මාරම රසයි. ඉතින් රංගල නාන්න යන ඔයාලා ඒ කඩේ මාමගේ රොටි කාලා ටී එකක් බීලා මෙන්න. ගාන උනත් හරි සාධාරණයි. ඒ වගේම තමයි රංගලෙන ඔයාලට මඩුගල්ල වලව්ව, සෙනරත් වලව්ව, දුම්බර මිටියාවතේ සුන්දරත්වය වගේම රංගල තියෙන ටී ෆැක්ටරි එකෙන් උඩරට තේවල රස බලන්නත් පුළුවන්. ඒ වගේම තේකොළ මිලදී ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලත් රංගල ඇවිත් මේ පරිසරයේ සුන්දරත්වය විඳිනවා වගේම පරිසරය විනාශ නොකර ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් ඉතින් අදට අපේ vlog එක ඉවරයි. මේ වගේ වෙනස් අත්දැකීම් වලින් පිරුණු අලුත් vlog එකකින් අපි ආයෙත් හම්බෙමු. So thank you for watching and see you soon. Goodbye.